කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අඩ්‍රොප් සෙන්ටර් channel එකට. ඔන්න ඉතින් මේ වෙබ්සයිට් එකේ අලුත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එක අරගෙන එන්න බැරි වුණා. ඔයාලට මතක ඇති මේ වෙබ්සයිට් එකේ අලුත් ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට ස්පින් chances ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි නොමිලේ USDT TRX ඒ වගේම mine in අවස්ථා දිනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් USDT 777 දක්වා සහ TRX 777 දක්වා දිනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මට 5 වතාවක් තියෙනවා මෙතන chances 5ක්. ඉතින් මේ chances ලබා ගන්න විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා පළවෙනි වතාවට මේක ඩිපොසිට් එකක් කරොත් එක chance එකක් ලැබෙනවා. ඊට අමතරව ඔයාලා කාට හරි invite කරලා එයා TRX 10ක් හරි USD 10ක් හරි ඩිපොසිට් කරොත් ඔයාලට තව අවස්ථාවක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට අවස්ථා ලබා ගන්න තියෙන්නේ. රයිට් ඉතින් මම මෙතන තියෙන අවස්ථා 5 ලබා ගන්නවා. මෙන්න මේ go කියන icon එක ලබා තියලා. රයිට් ඉතින් අපි බලමු කොච්චර මුදලක් ස්පින් කරලා අපිට ලබා ගන්න පුළුවන් වේද කියලා. රයිට් මාඩින් අවස්ථාවක් තමයි මුලින්ම ලැබුණේ. මම මේක කන්ෆර්ම් කරගන්නම්. රයිට් ඊළඟ අවස්ථාව ටිකත් මම ගන්නවා මෙන්න මේ විදිහට. ඔව් TRX එකක් ලැබුණා. රයිට් මම මේකත් කන්ෆර්ම් කරගන්නවා. ඊළඟට අපි බලමු තව අවස්ථා 3ක් තියෙනවා. තව මයිනින් අවස්ථා 10ක් ලැබුණා. රයිට් මම මේ මයිනින් ඔප්ෂන් එකත් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න නැවතත් රයිට් නැවතත් ඉතින් ඒක තමයි වැඩිපුරම ලැබෙන. ඉතින් ප්‍රශ්නයක් නෑ ඔයාලට පහෙන් පහ ඇතුළනොත් නොමිලේ TRX ලබා ගැනීම හැකියාව තියෙනවා. රයිට් තව එක අවස්ථාවයි තියෙන්නේ. ඔව් ඒ අවස්ථාවත් ලැබුණේ මයිනින් අවස්ථා 10ක් තමයි. රයිට් මම මෙහෙම බැක් වෙනවා. බැක් වුණාට පස්සේ මෙන්න මෙතන ඩේලි මයිනින් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක හරහා ඔයාලට නොමිලේ chances 10ක් all users ලට හැමෝටම රෙජිස්ටර් වෙද්දිම ලැබෙනවා. හරිද? ඉතින් ඔන්න මට chances 174ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට තියෙන මෙන්න මේ එක ලෝගෝ එකක් උඩ එකපාරක් ක්ලික් කරගන්න එක. ඔන්න මට TRX ප්‍රමාණයක් ලැබෙනවා. ඒ විදිහට තව මට මේක ලෝගෝ එකක් ක්ලික් කරගන්න නම් තව මට පැයකට පස්සේ තමයි මේකෙදි තව ඔප්ෂන් එකක් නැත්නම් තව ලෝගෝ එකක් මට ක්ලික් කරගන්න පුළුවන් වෙන්නේ. රයිට් ඉතින් මෙතන මයින් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මගේ බැලන්ස් එකේ මෙතන පේනවා ඇති TRX 817ක් සහ USD 509ක් තියෙනවා. ඉතින් මම මේ ෆන්ඩ් එක අප් කරගෙන තමයි ගේම්ස් ප්ලේ කරලා මෙච්චර මුදලක් earn කරගත්තේ. රයිට් ඉතින් අදත් මම බලමු කොච්චර මුදලක් මේ වෙබ්සයිට් එකෙන් earn කරගන්නවද කියලා. ඉතින් ඔයාලා රීචාර්ජ් එකක් කරනවා නම් මුලින්ම මෙතන රීචාර්ජ් බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ලබා දීලා තියෙන වලට ඇඩ්‍රස් එක කොපි කරගෙන ගිහිල්ලා ඔයාලට රීචාර්ජ් එකක් කරන්න පුළුවන් මිනිමම් TRX 10 USD 10 ඉඳන් ඔයාලට ඩිපොසිට් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ එකම ඇඩ්‍රස් එක තමයි USD වලට TRX වලටත් මේක යූස් කරන්න පුළුවන්. රයිට් ඉතින් අපි බැක් වෙමු. හරි මම මෙතන හෝම් ඔප්ෂන් එකට එනවා. හෝම් ඔප්ෂන් එකට ඇවිල්ලා මම මෙතන බින්ගෝ කියන ගේම් එක තමයි හැමදාම වගේ සිලෙක්ට් කරගන්නේ. මොකද මම මේ ගේම් එක තමයි මේකෙදි ප්ලේ කරන්නේ. මොකද මාකට් එක දිහා බලාගෙන ඉඳලා රෙඩ් ඇන්ඩ් ග්‍රීන් කැනල්ස් අනුව අප් ඩවුන් වෙන තත්ත්වය අනුව තමයි අපිට මේකේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න තියෙන්නේ. රයිට් අපි බලමු එහෙනම් සිග්නල් ගෲප් එකට ගිහිල්ලා ඉතින් ඒ වගේම ඔයාලා වෙනුවෙන් මම සිග්නල් channel එකක් open කරා පහළ description එකේ link එක දාලා තියෙනවා. ඔයාලට මෙතනින් නොමිලේ දිනපතා TRX ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව මම ඉදිරියේදී මේකේ daily update සහ signal ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමෝම මේ channel එකට join වෙලා ඉන්න. රයිට් අපි එහෙනම් game එකට enter වෙමු. දැන් අපි බලමු මෙතන buy order එකට ගිහිල්ලා දැන් 104 තමයි යන්නේ. මම මෙතන බලන්න 104 මෙයාලා දීලා තින්නේ green color එකක්. ඉතින් මම මේකෙදි TRX නෙවෙයි USD වලින් තමයි play කරන්නේ. ඉතින් මම මුලින්ම USD එකක් දීලා මෙතනින් confirm දෙනවා. දීලා තිබ්බේ green right. ඉතින් ඔන්න order එක success වුණා. ඉතින් මම මෙච්චර ලොකු මුදලක් තිබුණා කියලාත් ලොකුවට play කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලත් මතක තියාගන්න අනිවාර්යෙන් fund එක manage කරගන්න. ඔයාලා deposit කරන්නේ TRX 10ද USD 10ද ඒක manage කරගෙන තමයි ඔයාලා play කරන්න ඕනේ. හරිද? මොකද stage 2 3කට යනකොට මේ stage 2 3ෙම ඔයාලා game එකට enter වුණ amount එක තුන්වෙනි stage එකෙන් cover වෙන්න තමයි ඔයාලා stage ටික හදා ගන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න red color එක තමයි ගියේ. දැන් මම USD එකක් නේ දැම්මේ. හරිද දැන් මගේ USD 508ක් තියෙනවා. බලමු ඊළඟට තියලා තියෙනවා red color එකක්. ඉතින් මම මෙතන දැන් red color එක select කරලා USD 3ක් දානවා. මොකද මම අර පළවෙනි stage එකෙන් දෙවෙනි stage එකට ඇවිල්ලා ඉන්නේ. ඒතර මම cover කරගන්න ඕනේ පළවෙනි මගේ loss එක. හරිද? ඉතින් මම මෙතන confirm button එක ලබා දෙනවා. right අපි බලමු මේ result එක කොහොම වෙයිද කියලා.
ඉතින් ඔන්න වින් කරන් ඔයාලට පේනවාද රෙඩ් කලර් එක තමයි ආවේ. එතකොට මගේ බැලන්ස් එක මම ඔයාලට පෙන්නන්නම්. TRX වල ටික් එක දාලා දැන් 510ක් තියෙනවා මගේ බැලන්ස් එකේ 510 සත 85ක්. ඉතින් මට කලින් ලොස් එක රිකවර් වෙලා වගේම මට ප්‍රොෆිට් එකකුත් ඇවිල්ලා. ඉතින් මම ඊළඟට යනවා 106 දීලා තියෙනවා මෙයාලා රෙඩ් කලර් ග්‍රීන් කලර් එකක්. ඉතින් දැන් මම ආයේ යන්නේ නැවතත් ෆස්ට් ස්ටේජ් එකේ ඉඳන්. ඒ කියන්නේ යුනිවර්සිටි එකේ ඉඳන්. හරිද? ඉතින් ඔන්න මම කන්ෆර්ම් දුන්නා. අපි බලමු මේකේ රිසල්ට් එක. හරි ඉතින් ඔන්න ග්‍රීන් කලර් එක තමයි අපිලා තියෙන. දැන් මම නැවතත් ඔයාලට මගේ බැලන්ස් එක පෙන්නන්නම් USD වල ටික එක දාගෙන. දැන් මගේ 511යි සත 8ක USD ප්‍රමාණයක් තියෙනවා. දැනටම මම හරි ඊළඟට අපි බලමු ඊළඟට මෙයාලා දීලා තියෙනවා 107 ග්‍රීන් කලර් එකක්. 107 ග්‍රීන් කලර් එකක්. නැවතත් මම එන්ටර් වෙන්නේ USD එකකින්. රයිට් අපි බලමු එහෙනම් මේකේ රිසල්ට් එක. රයිට් ඔන්න ඔයාලට පේනවාද දැන් රෙඩ් කලර් එකක් ආවේ. හරිද? දැන් මගේ බැලන්ස් එක ඔයාලට පෙන්නුවොත් දැන් ඔන්න 510 සත 8ක් තියෙනවා. දැන් මම සෙකන්ඩ් ස්ටේජ් එකට යනවා. ඉතින් ඔන්න රෙඩ් කලර් එකක් දීලා තියෙනවා. මම නැවතත් මෙතන රෙඩ් වලට USD 3ක් දීලා මම කන්ෆර්ම් දෙනවා. රයිට්. ඉතින් අපි බලමු රිසල්ට් එක. රයිට් ඔන්න ග්‍රීන් කලර් එක ආවා. දැන් මම දෙවනි ස්ටේජ් එකේනොත් ලොස් වෙලා ඉන්නේ. හරිද? එතන මම කලින් වගේ දැන් ආයෙත් මම යනවා තුන්වෙනි ස්ටේජ් එකට. දැන් ඔන්න යාලා දීලා තියෙනවා ග්‍රීන් කලර් එකක්. ඉතින් මම තුන්වෙනි ස්ටේජ් එකේ ග්‍රීන් වලට USD 139. ඊළඟට ඔන්න මම තුන්වෙනි ස්ටේජ් එකට යනවා. හරිද? රයිට්. ඔන්න කන්ෆර්ම් දුන්නා. අපි බලමු රිසල්ට් එක. රයිට් ඔන්න ඔයාලට පේනවා ඇති දැන් රෙඩ් කලර් එකක් තමයි ආවේ. දැන් මගේ බැලන්ස් එක මම පෙන්නුවොත් 498 වෙලා තියෙන්නේ. දැන් මම හතරවෙනි ස්ටේජ් එකට යන්න ඕනේ. රයිට් ඊළඟට යාලා දීලා තියෙනවා රෙඩ් කලර් එකක්. දැන් මම මෙතනට රෙඩ් දීලා USD 27ක් දීලා එන්ටර් කරනවා. ඉතින් ඔයාලා මේක TRX වලින් පේ කරනවා නම් TRX 27ක් තමයි දෙන්න ඕනේ. හරිද? රයිට් අපි බලමු එහෙනම් රිසල්ට් එක. හරි ඉතින් ඔයාලට පේනවා ඇති ඔන්න රෙඩ් කලර් එක ආවා. දැන් මගේ බැලන්ස් එක මම ඔයාලට පෙන්නුවොත් එතන මම වින් කරානේ 524 දක්වා වැඩි වුණා. ඉතින් දැන් මට මේ හොඳටම ඇති. මොකද මගේ තිබ්බේ 509යි. එතන මම මේ වෙනකොට 524ක්ම earn කරගෙන ඉවරයි. ඉතින් මම මෙතනින් බැක් වෙන්නම්. රයිට් ඔන්න 524ක් තියෙනවා. ඒ කියන්නේ මම 509න් මගේ USD 509න් මගේ දැන් විනාඩි 5ක් විතර කාලයක් ඇතුළත මම ඩොලර්ස් 15ක් earn කරගත්තා. හරියට ෆන්ඩ් එක මැනේජ් කරගෙන. ඒතර අපි බලමු ඩොලර්ස් 15ක් කියන්නේ මේ වෙනකොට ලංකාවේ මුදලෙන් කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් මම මෙතන 15 කියලා ටයිප් කරගන්නවා. ඉතින් රුපියල් 4437ක්. ඇත්තටම ඔයාලට පේන ඉතින් දවසට මේ හොඳටම ඇති. ඉතින් මේක ඔයාලා ගුණ කරොත් සාමාන්‍යයෙන් 3ෙන් හරිද ලොකු මුදලක් එනවනේ 3ෙන් ඕනෙත් නැහැ. දවස් 30ක් මාසෙට තියෙනවා. ඔයාලා දවසට රුපියල් 1000ක් earn කරගත්තත් රුපියල් 30000ක් විතර මේ වෙබ්සයිට් එකෙන් ඔයාලා ෆන්ඩ් එක මැනේජ් කරගෙන යනවා නම් earn කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒ වැඩේ මතක තියාගන්න. ඉතින් ෆන්ඩ් මැනේජ්මන්ට් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න මම USD 15ක් earn කරගත්තා. මෙන්න මේ විදිහට තමයි මම මේ USD balance එකයි TRX balance එකයි balance කරගෙන යන්නේ. ඉතින් ඒ විදිහට මට දවසට රුපියල් 5000ක් හොයාගන්න පුළුවන් මේ විදිහට ෆන්ඩ් එක මැනේජ් කරගෙන ගියොත් ලොකු මුදලක් තියෙනවා නම් අපිට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. නමුත් රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා රිස්ක් එක මැනේජ් කරගෙන ෆන්ඩ් එක මැනේජ් කරගෙන ප්ලේ කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් වීඩියෝ අවසන් කරන්න ඔයාලට සුබ දවසක්.